ඓතිහාසික විහාරස්ථාන රැක ගැනීම කියන්නේ හුදෙක් ගොඩනැගිලි නඩත්තු කිරීමක් නෙවෙයි. ඒ රටේ අපේ ජාතික අනන්‍යතාවයක්. අපේ සදාචාරාත්මක පදනම සහ අගනා සංස්කෘතික උරුමයක් අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිතව දායාද කිරීමට හැකියවීම. භෞතික සංවර්ධනය කොයිතරම් සිදු වුණත් රටක සැබෑ දියුණුව මනිනු ලබන්නේ ජනතාවගේ ගුණධර්ම හික්මීම සහ ආධ්‍යාත්මික වර්ධනය මත. ඓතිහාසික කෝංගඩ ශ්‍රී ගංගාරාම පුරාණ මහ විහාරය වැනි විහාරස්ථානවලින් සිදුවන්නේ සමාජයට යහමඟට යොමු කිරීමේ සහ හික්මවීමේ ඒ උතුම් කාර්යභාරයයි. අපේ රජයේ ප්‍රධාන අරමුණක් භෞතික සම්පත් වලින් මෙන්ම අධ්‍යාත්මික ගුණධර්ම වලින් පෝෂණය වූ නිදහස් සාධාරණ සහ සහජීවනයෙන් පිරි ශ්‍රී ලාංකීය සමාජයක් ගොඩනැගීමයි.